හෙලෝ good morning good evening good night මේක බලන චූටි මල් වගේ ඔයාලා හැමෝටම නෑ ලොකු මලුත් ඉන්නවනේ චූටි මල් විතර නෙමෙයිනේ අද අපි පොඩි ගමනක් යන්නයි හදන්නේ අපි යනවා නවගමුව පත්තිනි දේවාලයට හැබැයි ඉතින් මේ ගමනට එක්කෙනෙක් අඩු කවුද අඩු ඩැඩා තමයි අඩු අපිට ඊයේ හිතුණා අද නවගමුව දේවාලේ වඳින්න යන්න ඉතින් සියා තාත්තයි නැන්දි බාප්පි අම්මි චූටි එවුණු යනවා මෙන්න මේ ගමන චූටි එවුණු තියාගෙන ලෑස්ති වෙන එක ලොකු යුද්ධයක් ලෑස්ති වෙන එක නම් කොහොම හරි කරගත්තත් කොණ්ඩේ පීරන එක නම් මේ ළමයාත් එක්ක කරන්න බෑ ඉතින් එයාවත් කන්නඩි ඉස්සරහින් තිබ්බාම එයාට එයාව පේන හින්දා රටේ නැති කෝලම් කර කර ඒක වටේ තියෙන වැදෑද එයාට ඉන්න පුළුවන් හින්දා චුට්ටක් තියාගන්න පුළුවන් වෙන්දට නම් ලෑස්ති වෙනකොට මම ලෑස්ති වෙනකොට ඩඩා බබාව බාර ගන්නවා ඒත් අද ඩඩා ගෙදර නැති හින්දා ලෑස්ති වෙන වැඩෙත් මගේ වැඩක් බබාව බලා ගන්න එකත් මගේ වැඩක් කියලා කොහොම හරි යව රවට්ටගෙන බලා ගන්න එක තමයි මගේ වැඩ රවට්ටගෙන ඉතින් මගේ වැඩත් මම කරගන්න එපේ ඔය පේනවනේ චූටි සොනික්ම තමයි එයාගේ කොණ්ඩේ දැන් ගොඩක් වැවිලා ඒත් මට කපන්න අදහසකුත් නැහැ දිගටම චුට්ටක් වවන්න තමයි අදහස් තියෙන්නේ දැන් ඉතින් දඟලන ගානින්ද වැටිලා ඔළුවත් වැදෙන හින්දා කොණ්ඩේ කපන්න නම් ලොකු අදහසකුත් නැහැ පේනවනේ සොනික් වගේ දිගයි ඉතින් ඔක මූණට වැටෙන්නේ නැති වෙන්න මොකක් හරි කරලා අටව ගන්නත් එපා හැබැයි ඉතින් දෙයියන්ගේ පිටේ උඩ ටිස්වාම චුට්ටක් ඉස්සිලා තියෙන හින්දා දාගෙන යනවා ඉතින් මම මේ මොන සුකුරුත්තන් දැම්මත් මෙයාගේ කැප් එක දැම්මට පස්සේ ඔය හෙයාර් ස්ටයිල් කැලේ පේනවනේ තියෙන 20ක් ඒ මොනවා හරි කරනකම් ඉන්න බඩු මුට්ටු වට්ටන මගේ දවසට කොන්ද රිදෙනවා එයා වට්ටන බඩු මුට්ටු ටික අහුලන්නේ ගියාම දැන් ඉතින් අපි දෙන්න විතරයි පරක්කු අනිත් ඔක්කොම මං හිතන්නේ ලෑස්ති වෙලා බලන් ඉන්න අපි එනකන් ඒත් ඉතින් බෑනේ මේ කෝලනුත් බලන්න ඉප පේනව නේද මගේ චූටි සොනික්ගේ ලස්සන කොල්ලේනේ මට ඉන්නේ සුදු කොල්ලා කොද නන්නේ නද යන්නේ බොත්තම් දිනනවා අම්මිගේ චෝයේ බොත්තම් ඔලගෙඩිය බුන්නේ කන ඔන්න ඉතින් ත්‍රිවිල් එකට නැගලා අපි අපේ ගමන යන්න පිටත් වුණා අපේ බබාට තියෙනවනේ දෙයක් වාහන වලට නැග්ගාම ටිකක් වෙලා යනකොට නිින්ද යනවා මේ නම් හැබැයි අනිත් පැත්ත හැරියට බලන්නේ යාගේ සීයා තාත්තා ඉන්නේ අනිත් කෙරවල සීයා තාත්තත් එක්ක යන්නත් ඕනේ හැබැයි නිදිමතකුත් තියෙනවා ඔය පේනවනේ කොලං ඔය සීයා තාත්තා දිහා බලන්න හැරින් සැරේ හැරිදී සීයා තාත්තා තමයි යාගේ ලෝකෙ සීයා තාත්තගේ අතේ ඉන්නකොට වෙන කාටවත් වඩා ගන්න බෑ අම්මී අත දික් කළොත් නම් එනවා හැබැයි වෙන කවුරු අත දික් කළා සීයා තාත්තා ඉන්නවා නම් එයාට සීයා තාත්තා තමයි යාගේ ලෝකෙම එව අල්ලෝ කෝඩු නන්නේ ලස්සන පේනවනේ සිය තාත්තා තෙල්ලිලා යන හැටි වටින් දින උපදුප ටිකත් හොය කියන්න සාදු යා අනිත් අතින් අල්ලගන්න. අයියා. මොකද? සාදු කියනවා පුතා. පාර දෙපැත්ත බල අපි දැන් මේ පාර පැනලා එහා පැත්තට යන්න හදන්නේ පහන් පත්තු කරන්න. ඔන්න ඉතින් අපිට එතන පහන් පත්තු කරන්න ගියාම හම්බුණානේ චූටි යාළුවෙක්. චූටි නංගියද මල්ලියද දන්නේ නැහැ. චූටි දඟෙක් පේනවා නැට්ට වනනවා ෆෑන් එකක් වගේ. ෆෑන් එකක් වනනවා වගේ හුලනවා වදිනවා. තව එක්කෙනෙක් ඉන්නවා එයා නම් කෝප්පයක් හුවෙලා එයා ඒ කෝප්පෙත් එක්ක ලොකු සෙල්ලම මෙයා තමයි මේ සෙල්ලමට අපේ වොන්ට ඉතින් හරි ජොලි. අර ඉන්නේ අනිත් එක්කෙනා කෝප්පයක් කකා මගේ දැන් ඒක මොන හරි කෑම තියෙන්නේ නැති අය ඒකයි ඒකම අල්ලගෙන දඟලන්නේ. පව් ඉතින් ඉංගොල්ලොත් අනේ පාරවල් වලනේ පේනනේ අපේ ඒව පාත්‍රි බලන ඔන්න දැන් මං අනිත් පැත්තට හැරුණා මෙයාට පහන් ටික පේනවනේ පහන් ටික දැක්ක ගමන් එයා කරන්නේ සාදු කියලා වඳිනවා
මොකද ගෙදර හවසට පාන පත්තු කරනකොට එයා හැමදාම මේක දකිනවනේ. පොඩි නිදිමතකුත් තියෙනවා එයාට. ඒත් ඉතින් අර කට්ටිය දැක්කම බලන්න ඕන හින්දා හරි අමාරුවෙන් ඇහැරීගෙන ඕපු දුප හරි අපේ චූටි පුතා ඉන්නවනේ. හරි 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 එහෙම තමයි බබාලා වැටෙනවා මිනිහකින් අතුන හිමි සාදු කිය සාදු කවුද ඉන්නේ දුන්නේ ඉඳගෙන සාදු කිය සිට් සාදු කිය දේවාල ඇතුළේ වීඩියෝ කරන් දෙන්නේ නැති හින්දා ඒ වීඩියෝ මුකුත් නැහැ. ඔන්න ඔහමයි අපේ ගමන ගියේ. එද්දි චූටිය වොන්දොයි හින්දා ඒ වීඩියෝත් නැහැ. එහෙනම් thank you bye bye.